මම මුලින්ම මෙතන දැක්ක වෙලාවේ හිතුවේ මේක නම් ඇත්තක් වෙන්න කොහොමත්ම ඉඩක් නැති තැනක් කියලා. ඒ වුණාට දැන් මං ඉන්නේ හරියාර් ෆෝර්ට් එකේ පාමුල. එහෙනම් යමු හීන අල්ලන්න. සමහර ගමන් තියෙනවා මාස ගණන් අවුරුදු ගණන් ප්ලෑන් කරනවා. ඒත් මේ ගමන් නම් එහෙම ගන්න නෙමෙයි. මේ ඉන්නේ මම. එතකොට මේ ඉන්නේ පස්සේ. 2017 ඉඳන් අපි දෙන්න කලේ අපිට පුළුවන් හැම වෙලාවෙම කොහේ හරි ඇවිදපු එක. ඒ වුණාට මේ වලද අපි කොහෙද යන්නේ කියලා කල්පනා කර ඉද්දි අපේ බාප්පා ඇවිල්ලා අපිට ඉන්වයිට් කළා ඉන්දියාව යන්න එන්න කියලා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට අපේ වීසා ටිකට්ස් වගේ දේවල් ඔක්කොම ටික රෙඩි කරගෙන ඔන්න අපි දැන් ආවා ඉන්දියාවට. පළවෙනි දවස් දෙකේ ඉන්දියාව ගොඩක් තැන් එක්ස්ප්ලෝර් කරලා ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. හෙලෝ good morning ඔන්න ඔයගොල්ලෝ අදත් ආදරෙන් පිළිගන්න යමුකෝ මචං YouTube channel එකට. මගේ කටහඬ පොඩ්ඩ වෙනස් වෙලා තියෙන්නේ. මොකද හිතුව තාම උද්දී පාන්දරය කියන්නේ. ඔයාලට පේන ඇති මේක වෙලාව 4:20 වෙලාව. ඒ කියන්නේ දැන් පාන්දර 4:20ට අපි ලෑස්තිලා ඉන්නේ. අපි try කළේ 4ට යන්න. තව හරි 10ක් විතර කරක් කියලා පැය භාගයක් විතර ආපස්සට ගිහලා 4:00 තමයි අපි පිටත් වෙන්නේ. එහෙනම් ගමන් දිහා හම්බෙමු. අපි මුලින්ම වාහනේ ලොකුවට වීඩියෝ කරන්න යන්නේ මේ වෙලාවේ. මොකද තාම ඔයාලට එළිය පේන ඇති මේ කට්ට කළුවරයි. ඒකින්ද චුට්ටක් එළිය වැටිගෙන ඉද්දි අපි ආයි ඔයගොල්ලෝ හම්බෙන්න. අපි දැන් පැය එකමාරක් විතර ආවා. ඔයාලට පේනවා දැන් චුට්ටක් එළිය වැටලා තියෙන්නේ. අහස කොහොමද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. අපි දැන් ඉන්නේ විරාර් JNPT එක්ස්ප්‍රෙස්වේ එකේ. දැන් අපි සිටි ඒරියාවෙන් චුට්ටක් එළියට අවිල්ලා ඉන්නේ. මේක අපිට යන්න දෙනවා මේ එක්ස්ප්‍රෙස්වේ එකේ කිලෝමීටර් 80ක් විතර. ඒ කියන්නේ ඉතින් ගමනින් භාගයක් විතර යන්න තියෙන මේ එක්ස්ප්‍රෙස්වේ එකෙමයි. හැබැයි ඔයාලට පේනවා ඇති දැන් චුට්ටක් අපි සිටි ඒරියාවෙන් එළියට ආවට පස්සේ පරිසරය ටිකක් අමුතුම ලස්සනකට හැරලා තියෙනවා. ගස් කොළන් නම් ගොඩක් අඩුයි. හැබැයි ඔයාලට පේනවා නිකන් හරි අමුතුම වයිබ් එකක් තියෙනවා මේ පාරවල. එහෙනම් අපි යන් ඉස්සරහට. හරි ඔන්න දැන් අපි ඉන්නේ ගෝටිවල. අපි මෙතනින් උදේට කන්න දවල්ට කන්න ඒ වගේම වොෂ්රූම් යන්න නැතුව මොකද මෙතනින් එහාට ඔක්කොම තියෙන විලේජ් ඒරියා. ඒතර විලේජ් ඒරියා එක අපිට වොෂ්රූම් එකක් හොයාගන්න ඒ වගේ දේවල් අමාරුයි. එතකොට ඔයගොල්ලෝ ගෝටි පැත්තෙන් එනවා නම් මේ තියෙනවා මෙතන ඔයාලට පේනවද මේ පිටිපස්සෙන් HP කියලා තියෙන ඒක ෆුල් ස්ටේෂන් එක. එතන තියෙන වොෂ්රූම් සාමාන්‍ය මට්ටම හොඳ තත්ත්වයක තියෙන ඒ වොෂ්රූම් ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. එතකොට අපි කෑම ගන්න මෙන්න මේ පැත්තට යන්න හදන්නේ. එහෙම නැත්නම් අපිට යන්න තියෙන මෙතනින් දිගටම ගිහිල්ලා කරලා යන්න තියෙන්නේ. හරි. එහෙනම් ඉස්රායිල් සෙට් එක. අපි මේ දැන් ඉන්න ගෝටිවල ඉඳන් තව කිලෝමීටර් මම හිතන්නේ 48ක් 50ක් විතර යන්න තියෙනවා. දැන් වෙලාව උදේ 7:30යි. උදේ 7:30යි. ඒ කියන්නේ තව අපිට මම හිතන්නේ තව අපිට පැය කහමාරක් දෙකක් වගේ යන්න වෙයි අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න. දැන් අපේ යාළුවන්ට පේනවා වගේ මේ වගේ විලේජ් ඒරියා එකකින් තමයි අපිට යන්න තියෙන්නේ. හරිම රිමෝට් ඒරියා එකක්. ඒ වුණාට මේ වගේ ලස්සන කඳු දිහා බලාගෙන කිසිම කරදරයක් නැතුව අපේ පැය එකමාර දෙකේ ජර්නි එක අපිට යන්න තියෙන්නේ. එහෙනම් අපි යන් ඉස්සරහට ගිහලා තව අප්ඩේට් ටිකක් දෙන්න. අපි මේ දැන් පහු කරගෙන යන්නේ අප වයිටාර්නා ලේක් එක. ඇත්තටම මේ ලේක් එක හරිම වැදගත් ලේක් එකක්. මොකද කියනවනම් මුම්බායි වල ඒරියා කීපයකටම මේන් වෝටර් සෝස් එක විදියට මේ ලේකේ වෝටර් යූස් කරනවා. එහෙනම් අපි මේ අප වයිටාර්නා ලේකේ පහු කරගෙන ඉස්සරහට යන්න. तरसाते हैं दूरियां फना हो कुठनं क्या टन कुठनं आहे गावाच्या वरती जाय हा सरळ निघून गावातून वरती जायचं उजव्या हाताला टर्न मारतो चला ना तिडवर आपण गाडीत नको बाय बाय माणसे इथं पाय असं सरळ जाय वरती असं गावाच्या वरती जाय आता ह्या गेट दुकान लागलं ना दुकानापाशी turn मार. सरळ समजा बर अरे अरे गडस ना हा हा गड हा गड हा हाच गड आहे का මම මුකුත් කියන්නේ මෙන්න මේ view එක විතර පොඩ්ඩක් බලන්න. तुझ पे प्यार आया पहली पहली बार आया ओ यारा
190. Thank you. හෙලෝ ඔන්න ඉතින් අපි ඔයගොල්ලෝ දැක්කනේ පාන්දර 4:00ට පිටත් වෙනවා. ඉතින් දැන් ඔන්න වෙලාව 9:00යි. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ හරියාර් පෝට් එක පේන මානෙට. මෙන්න මෙතනින් අපිට පේනවා හරියාර් පෝට් එක. දැන් ඉතින් නගින්න තමයි තියෙන්නේ. ඉතින් මේ වෙද්දිත් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ අපි ඉන්දියාවට ආපු මේන්ම රීසන් එක මොකක්ද කියලා. ඉතින් ඔන්න එක ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක අත ගාව තියෙන්නේ දැන්. තව චුට්ට දුරයි යන්න තියෙන්නේ. හරිම සතුටුයි. එහෙනම් එතෙන්ට යද්දිත් හම්බ වෙන්න හරිම ලස්සන පාරකින් යන්න තියෙන්නේ. චුට්ටක් අමාරුයි මං හිතන්නේ. එහෙනම් යන් ඉස්සරහට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හරිහර ෆෝට් එකට පස්සේ කිව්වා වගේ. දැන් අපි යන්න ඕනේ මෙන්න මේ පාර ගිහිල්ලා මෙතනින් ඔහොම ගිහිල්ලා මෙන්න මෙහෙන් ඇවිල්ලා ඔයාලට පේනවනේ මෙන්න මෙතනින් මේ පොඩි පඩි පෙලක් වගේ දිගේ අන්න ඕක දිගේ උඩට යන්න තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා මෙතනින් මේ හරියෙන් කොහෙන් හරි තමයි යන්න තියෙන්නේ. ඒ ටික හරියට දන්නේ නැහැ. මෙන්න මෙතන තමයි අර හරින් ෆේමස් තැන තියෙන්නේ. අපි එන දැන් යන් ගමන. හරි ඔන්න දැන් අපි යන ගමන් ඉන්නේ. තාමන් ලොකුවට අවුවක් නැහැ. දැන් වෙලා 9:00යි. අපි චුට්ට පරක් වුණා ඉතින් එකක් පාර හොයාගෙන ආවා අනිත් ටික මේ මට පොඩ්ඩක් ලස්සන තැන් වල නවත්ත ගන්නත් උනා ෂොට් එකක් ගන්න. බයිසිකල් එනවා නම් ඒකට නම් බයිසිකල් අතෙන්නම දාලා දෙනවා. මං හිතන්නේ වටෙන් එන්න පුළුවන් ඇති. දැන් අපි යන ගමන් ඉන්නේ. මේ වගේ යන්න තියෙන්නේ. ඉතර තාම නම් ලොකුවට අමාරු වෙන්නේ. මං දන්න තරම් කිලෝමීටර් 2ක් විතර යන්න ඕනේ. මේ වෙනකොට මෙතන පේනවා. යන් ගිහිල්ලා බලමු. අපේ ජීවිතේ තිබ්බ එක හීනයක් යන්න ඕනේ කියලා ඉන්දියාව කියලා මතක් වුණොත් මතක් වෙච්ච තැන තමයි මේක. අද වෙදර් එකත් ඇත්තටම හොඳයි. ලොකු අවුවක් නැහැ. හැබැයි මං හිතනවා හවස් එදිරියක් වහී කියලා. බලමු. ගිහිල්ලා බලමු. එහෙනම් අපි යනවා හරිහර ෆෝට්. හරි මං ටිකට් මේ කවුන්ටර් එකේදී පෙන්නවා වගේ ඔයගොල්ලෝ කැමරාවක් අරන් යනවා රුපියල් 100ක් ගන්න. ඒ වගේම එක්කෙනෙක්ගේ ටිකට් එක වෙන්නේ රුපියල් 30යි. තාම නම් එච්චර දුරක් ආවේ නැහැ. ඒ වුණා ටිකක් හති ගණන් ගන්න එපා. හරි මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ පේනවා වගේ ලස්සන මේගොල්ලෝ එන්ට්‍රන්ස් එක හදලා තියෙනවා. ඊළඟ බලමු. හරි දැන් යන ගමන් ඉන්නේ වල පේන ඇති. අපි දැන් චුට්ටක් උඩට නගිනවා. ටිකක් නගින්න ඕනේ. ඉතින් ලොකු අමාරුවක් නැහැ නගින්න. මේ මම ඔයගොල්ලෝ කියන්නේ පුළුවන් තරම් අවු අඩු දවස්වල එන්න කියලා. අපේ යාළුවා අපිට කෑමක් පෙන්නනවා මම හිතන්නේ. යම් බලන්න මොනවද කියලා. berry It's a berry. wild berry Hmm? wild berry Wild berry? I don't know, but it's a berry. කියන විදිහට බෙරිලු try කරලා බලමු. යා කියවන මරන්න ගන්න නැහැ. careful. it's Jamson right No, I know how it is. මොකද කියන්නේ? Jamson එකේ රහමයි එන්නේ. හැබැයි ගහ වෙනස්. රහයි. අපි අහලා බලමු මේ ආලුව දන්නවද කියලා. මෙන්න මේක තමයි ගහ. ඔයගොල්ලෝ අයිඩියා එකක් තියෙනව මොනවද කියලා? කන්න පුළුවන්. I think it's Jamson. ජන්සන් වගේ කියලා කියන්නේ. අයිඩියා එකක් තියෙනව පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. Saying Marathi sir. දැන් අපි මීටර් මම හිතන්නේ 200ක් 250 300ක් විතර ආවා. තාම අර කලින් කිව්ව විදියමයි. මේ වගේ උඩට උඩ නගින්න තියෙන්නේ. එකම පාර ෂෝට් කට් දෙක. පාරවල් තුනක් තියෙනවා. මේ පාරේ මේ වගේ තමයි යන්න තියෙන්නේ. දනිස්ස නිකට ගෑනු මට්ටමට උස්සන්න වෙනවා සමහර තැන්වල. ඒක තමයි තියෙන අවුල. ඉන්න මේ වගේ යන්න තියෙන්නේ. හරි ඔන්න දැන් අපි ෂූට් උඩට ආවා. දැන් මෙතන ඉඳන් මෙන්න මේ වගේ පැටක් පටන් ගන්න තියෙනවා. උඩට යන ගමන් ඒක ගොඩක් හොඳයි. මොකද වැස්ස කාලයක්දී මේ ගල් එස්සනවා. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒකින්ද මේක ගොඩක් හොඳයි. මේ වැට තියෙන එක අනිත් එක. එතකොට යන්නත් ලේසි අපිටත්.
හරි දැන් මේ මං හිතන්නේ මේ වැට ටිකක් උඩටම යනකන් ඇත්ති. ඔයාලා තව කියන්න ඕනේ හැම වෙලාවෙම අපිට කියනවනේ හයික් කරද්දි මේ වගේ තැන් යද්දි අපිට මංසලකුණු දීලා තියෙනවා. දැන් මෙතනත් මේ ඊතල දාලා තියෙනවා. දැන් මෙහෙ එහෙම කොහෙවත් යන්න එපා. මේ ඊතල දාලා තියෙන පාර වරදින හින්දා ඒකින්ද පුළුවන් තරම් මේ හැමතැනම මේකල මාක් කරලා තියෙනවා. ඒ පාරවල්ම යූස් කරන්න. මොකද මේ වගේ තැනක අතරමං වුණොත් ඕගොල්ලෝට හරි අමාරුයි සවයි. මොකද ඕගොල්ලෝ මේ භාෂාව දන්නේ නැහැ. මේ හින්දිත් නෙමෙයි කතා කරන්නේ. මොනවද මේ කතා කරන්නේ? Shashi, what is the language they speak in here? Marathi. Marathi තමයි මෙහි කතා කරන්නේ. ඒතකොට හින්දි නම් මොකක් හරි බයියා වෙයා ගගක් මොන හරි කියන්න තිබ්බනේ. මෙහෙම කියන්න බෑ. මේක මරාටි. මරාටි වෙලෝදයක් දන්නේ නැහැනේ අපි. මම පොඩ්ඩක් කතා නවත්තනවා. සවුන්ඩ් එක ගන්න. ඔයාලා අපේ සිංහරාජ බ්ලොග් එක බලුවා නම් මේ සද්ද මේ විදිහට වෙනවා. රැහැයියන්ගේ. රැහැයියෝ කෑ ගහනවා කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. පදන්නා සාමාන්‍ය රැහැයියෝ කෑ ගහන්නේ අඳුර වැටෙද්දි. දැන් මේ පොඩ අඳුර වෙලා තියෙන මේ පැත්ත ඒ කියන්නේ සමහරට වැස්සක් එන්න පුළුවන්. හරි අපි එන යන් තටයක් ඉස්සරහට. කියන විදිහට තව පැයක් වගේ යන්න තියෙනවා. ලු බලමු. ඔයාලට මම පෙන්නන්නම්. දැන් මෙතෙන්ට අපිට පේනවා මේ කට්ටිය අරක නගිට ගමන් ඉන්නේ. මේ වගේ පොඩි පොඩි කඩක් තියෙනවා. ඔයාලට මොනවා හරි ගන්න ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. අපි එන ගමන් බලමු මොනවා හරි ගන්න තියෙනවා නම්. සාමාන්‍යයෙන් මේ වගේ පැත්තකටදී අපි ගොඩක් ලාඩෝව රෙකමන්ඩ් කරනවා අවුවත් වැඩිින් සාමාන්‍යයෙන්. දැන් අද චුට්ට ෂේප් වුණාට ඔක දෙන්න පෙන්න ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඒකින්ද අපි ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරනවා මේ වගේ පුළුවන් නම් ජීවන එකක් වගේ එකක් අරන් එන්න. ඒ වගේ එකක් ඔයගොල්ලෝ ගොඩක් හෙල්ප්ෆුල් වෙන්න පුළුවන්. ඩිහයිඩ්‍රේට් වෙන එකෙන් වලකින්න මේ වගේ කන්දක්ෙදි. මොකද මේක අපි යන්නේ මේ දැන් නම් සෙල්සියස් මං හිතන්නේ 35 36ක් වගේ තියෙන්නේ. නෝමලි මෙතන මේ වෙලාවට 40 42කට යනවා මේ කාලට. ඒකින්ද අපි මේවා රෙඩි කරන් ආවේ. නම් අපි පොඩ්ඩක් ජීවන ටිකක් දීලා යන් ඉස්සරහට. सोने का रंग है शीशे का अंग है जो देखे दंग है क्या कहूँ हैरान मैं भी हूँ ये क्या अंदाज है इतना क्यों नाज है इसमें කොහොමද නැක්ද? අලගල්ලේ සිංහ කට වගේ. ඔව් නේ. ඒ වගේම කියන්න ඕනේ මේ වගේ ලස්සනක් තියෙනවා. හැබැයි හරියම පරිස්සමෙන් මේ වගේ තැනකට එද්දී हो वो तो पल में खुश है पल में खफा बदले वो रंग हर घड़ी पर जो भी देखूं रूप उसका लगती है प्यारी बड़ी उसे जितना देखूं उतना सोचूं क्या उसे मैं कह दूं පුතේ ඔයාලා හිතනවා නම් අමාරුම ටික තියෙන අර හරි විතරයි කියලා අපි එනම් දැන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ඔයගොල්ලෝ දෙනවා. ඔයාලට පේනවද? පේයි මම මේ පුළුවන් තරම් ඔයගොල්ලන්ට රියල් සිටුේෂන් එකම අරන් ඉන්නේ. මොකොත් ලොකෝට එඩිට් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක හරියටම පෙන්වන්න ඕන හින්දා. මේ වගේ වෙලාවට ඇත්තට මේක දාපු එක නම් මාරම වටිනවා. මමත් මේ කියන්න හැදුවේ. මාරම හෙල්ප්ෆුල්. සේෆ්ටි එකට හොඳ. ඔන්න ඔයාලට බලාගන්න පුළුවන් පළවෙනි පාරට අපිට මේක පේන විදිය. හරි
ඔන්න අපිට මෙතෙන්ට එන්න ගියා පැයක් වගේ චූටි කාලෙකින් අපි ආවා මෙන්න මේ පොයින්ට් එකට. වාව් මේක නම් පිස්සුව සම්පූර්ණයෙන්ම පාඩි හිතා ගන්න පුළුවන් නේ මං ඉන්න තැන කොතනද කො ඉන්න මෙතන ඉන්නේ. හරි ඔන්න දැන් අපි උඩට යන්න හදන්නේ. එහෙනම් ගිහලා බලමු මේක කියන තරම් ලස්සනට පේනවද කියලා. එහෙනම් යන් අපි නැබෑ කරගන්න. හරිහාර් ෆෝට් එහෙම නැත්නම් හර්ෂාගට් කියන්නේ මගේ ඔයාගේ විතරක් නෙමෙයි කඳුනාගින්න ආසාව තියෙන හැම කෙනෙක්ගේම ඩ්‍රීම් එකක්. මේක ඇත්තටම ඉන්දියාවේ පරණ බලකොටුවක්. මේ බලකොටුව පිහිටලා තියෙන්නේ නාශික්වල. නාශික්වල ඉඳන් කිලෝමීටර් 30ක් විතර එන්න ඕනේ මේ කන්ද නගින්න ඕන නම්. ඒත් එක මේක පිහිටලා තියෙන්නේ සයියාඩ්‍රි කියන කඳු පන්තියේ. පුළුවන් නේද බලන්න. ඔව්. මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1120ක් විතර උඩින් තමයි මේ කන්ද පිටලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ලංකාව ගැන කතා කළොත් නිකන් අපි ඇල්ලේ තියෙන ලිටල් ඇඩම්ස් පීක් හයික් කළාම තියෙන ඇටිටියුඩ් එකේ වගේ ඇටිටියුඩ් එකක් තමයි මේ කන්ද හයික් කළාම වලට තියෙන්නේ. හර්ෂාගට් ගොඩක් ෆේමස් වෙලා තියෙන්නේ මේ කන්දෙම කපලා තියෙන මේ අපි දැන් නගින පඩි ටික හින්දා. ඉතින් මේක සාමාන්‍යයෙන් අංශක 80ක් විතර බැවුමක් තියෙන විදිහට තමයි මේ පඩි ටික කපලා තියෙන්නේ. ඉතින් මේ පඩි ටික දැන් මේ අපි නගිනවා කියන එක නම් ඒක න ඇත්තටම ජීවිතේ වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඒකට වචන නෑ ඇත්තටම මට නම් කියන්න. එතකොට මේක අපි මුල කඳු පාමුල ඉඳන් බැලුවොත් මීටර් මං හිතන්නේ 60ක් වගේ තමයි අපිට උඩ නගින්න තියෙන. මේ මීටර් 60 තමයි හැමතැනම ෆේමස් වෙලා තියෙන පඩි ටික තියෙන්නේ. මේක අර කට අරන් වලින් අල්ලන්න එතකොට හරි ලේසි. ඒත් එක්කම අපේ යාළුවන්ට මතක ඇති අපි කන්ද මුලින්ම පෙන්නදී ඒ කියන්නේ ඈත ඉඳන් පෙන්නදී නිකන් පෙවුනේ මේක නිකන් පෙට්ටියක් වගේ නිකන් ත්‍රිකෝණාකාර හැඩයක් තිබ්බේ. ඒ වුණාට මේක මෙතෙන්ට ආවම ඇත්තට මේක නිකන් ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් වගේ. ඔයගොල්ලෝ දන්නවනේ ප්‍රිස්මය අර යටින් පොඩි වෙලා උඩට ලොකු වෙන්න තියෙන්නේ. අන්න ඒ වගේ හැඩයක් තමයි ඇත්තට මේ කඳු පාමුලට ආවට පස්සේ අපිට කන්ද පේන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් කන්ද නගින ගමන් ඉන්නේ. තව චුට්ටකින් අපි බලකොටුව ඇතුළට යනවා. එහෙනම් යමු හරිහාර් ෆෝට් එකේ ඇතුළට. හරි ඔන්න මන් දැන් ඉන්නේ මෙන්න මේ වගේ ලස්සන පොයින්ට් එකක. එහෙනම් අපි අන්තිම චුට්ට යන්න තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් මං ඉන්න තැන. මේක නම් පිස්සුවක්. ජීවිතේ එකපාරක් හරි අනිවාර්යෙන්ම එන්න ඕන තැන. ඔයගොල්ලන්ට 100% රෙකමන්ඩ් කරන්න පුළුවන් ලස්සන තැන. එහෙනම් අපි ආවා හරිහාර් ෆෝට්. හෙලෝ ඔන්න අපි දැන් හරිහාර් පෝට් එකේ උඩට ඇවිල්ලා තියෙන්නේ.
මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔයගලන්ට මේ පැත්තෙන් පේනවා ඇති අද තියෙන view එක. ඉතින් මම දැන් මෙතනට ආපු හින්දා ඔයාලා හැමෝටම පොඩි දෙයක් කියනවා. මෙතෙන්ට එන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා අයියලා අක්කලා අපේ රටේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ හැමෝටම මෙතෙන්ට එන්න පුළුවන් වෙන්න කියලා අපි දෙන්නම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ ප්‍රාර්ථනාවත් ඉෂ්ට වෙන්න කියලා. මොකද අපි දන්නවා අපි දැන් මෙතෙන්ට ආපු හින්දා මෙතන අපේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකක් ඇත්තටම. ඉතින් ඒක ඇචීව් වුණාට පස්සේ මාරම සතුටක් තියෙන්නේ. හරිම සතුටුයි. එහෙනම් අපි තව ස්පෙෂල් දෙයක් තියනවා මෙතන ඉඳලා කරන්න. මෙන්න මේ ඉන්නේ කවුද? අපේ බර්ත්ඩේ කුමාරයා. එයාගේ අද බර්ත්ඩේ එක අද හරියටම අපි ආවේ එයාගේ බර්ත්ඩේ එක අල්ලලා අද මැයි 10. ඉතින් එයාට මං ගානේ පොඩි gift එකක් තියෙනවා. Can you guess? I cannot believe it. කියන්න බලන්න. guess කරලා විතරයි හැබැයි එක chance එකයි දෙන්නේ මොකද්ද කියලා. නෑ කිසිම දෙයක් ඔළුවට එන්නේ නෑ. හරි එහෙනම් බෑග් එක ඇරලා ගන්න බලන්න කළු පාට උරයක් ඇති. ලොකේගේ? ඔව්. මේක? ඔව්. අමාරුවෙන් ඔක ලංකාවේ ඉඳලා ප්ලේන් එකේ බෑගේජ් ඇස්සේ හංගගෙන ආවේ. අපේ බෑගේජ් එකත් කඩලා තිබ්බා. මේ ශ්‍රී ලංකන් එයාපෝට් එකේදී මං හිතුවා බඩු හරි තමයි කියලා. ඒ වුණාට අරන් තිබ්බේ නැහැ තියෙනවා ඒක. හරි කඩන්න බලන්න. මෙන්න මේක තමයි මට හම්බුනේ. හරි එයාපෝට් එකේ ඉඳලා හම්බුන 29 වෙනි බර්ත්ඩේ gift එක. ගෙස් කරේ නෑ කඩන්නේ. ගෙස් කරන්න කිව්වම ගෙස් කරන්න කඩාගෙන යනවා. ගෙස් කර කර ඉන්න පුළුවන් මේ වගේ දෙයක් හම්බුනම. බීමට දාන්න එපා පොඩ්ඩක්. 29 වෙනි තාම බර්ත්ඩේ හිතා ගන්න බෑ. Oh my gosh. I know. No, I know. खराब देगा देखा नहीं खराब हुआ अब देखा हम पीएस करा वाओ මන් දන්නවා වාස වේවි. वाओ see ये पार्ट रास्ता नहीं है thank you වෙල්කම්. දාගන්නවද? सैनिटाइज कर लो ආ දීලා දාන්න. හරි එහෙනම් අපි තව උඩට යන්න තියෙනවා මේ ෆස්ට් ස්ටේජ් එක. සෙකන්ඩ් ස්ටේජ් එකට ගිහිල්ලා උඩටම ගිහිල්ලා යන හම්බ වෙන්නම්. හරි දැන් මේ වගේ යන්න තියෙන්නේ මෙන්න මෙහෙම අතනින් ගියාට එතනින් ඉවර වෙන්නේ නැහැ දැක්කන්නේ පාර හරිය පරිස්සමෙන් එන්න මෙන්න මේ වගේ උඩට යන්න තියෙනවා මේ ටික තමයි යන්න තියෙන්නේ මෙතනින් තව යන්න තියෙනවා අපි යන් එන උඩට ඔන්න අපි දැන් මෙන්න මෙතන නැගලා තියෙන්නේ. ඒ කියන්නේ ෆස්ට් ස්ටේජ් එක ඉවරයි. මේ බලන්නකෝ view එක. තුඹුරු පාට කඳු අස්සෙන් කොළ පාටට පඳුරු ගස් පේති මාරම ලස්සනයි. විශ්වාස කරන්නත් බෑ. වෙනස්ම ලස්සනක් තියෙන්නේ. හරි. තව ටිකක් තියෙනවා. ඇත්තටම උඩට යන්න අපි උඩටම යන්න හිතන් ඉන්නවා. දැන් ආවුවා ටිකක් සැරයි වගේ. එහෙනම් ඉස්සරහට යන්න. मुझे लगती है तू कितनी प्यारी रे मुझे लगती है तू कितनी प्यारी रे खुशियाँ जितनी है सब ढूंढ के जाऊं तेरी डोली के संग कर दो सारी හරි අපි දැන් ඔන්න අර වටෙන් තියෙන පාර දිගේ ආව මෙන්න මේ පාරේ ඉස්සෙල්ලා පෙන්නු පාර දිගේ ආවා දැන් මේ මාව මෙන්න මේ වගේ ඇතුළට ආයි යන්න තියෙනවා එන දැන් අපි එතෙන්ට යන ගමන් ඉන්නේ එන යන් එතෙන්ට මේකේ මේ ඇත්තටම ලොකුවට 100 ලක්ෂයක් බය වෙන්න දෙයක් නැහැ පරිස්සමට එනවනම් අවුලක් නැතුව යන්න පුළුවන් හැබැයි උස්සනම් වුණා පොඩ්ඩක් ඔයාගේ ඔළුව පරිස්සම් කරගන්න මේ මං හිටගත්තොත් පදින වට්ටමට තියෙනවා මේ මෙච්චරයි තියෙන්නේ මාඩි 5000යි 5000 ෂොට් වැඩි නම් වදිනවා ඒත් එකවර ඉස්සලා ඇතුළේ එන දෙන්නේ වදින්න බැලුවා ඒකින්ද හරි පරිස්සමට යන්න මෙන්න මේ වගේ තමයි යන්න තියෙන්නේ मुझसे मिलकर क्या होता है ये बतलाओ ना මේ තියෙන ගගනයි කියලා ඒත් එක්කම කියන්න ඕනේ ඔයාලට මේ උඩට නැත් දැන් අපි අර උඩට නැග්ගනේ you can talk උඩට නැග්ගනේ උඩට නැගලා ඉතින් කැම කාලේ තියෙනවා ඕනනම් ඕල්ල ගන්න පොඩි
මේව තියෙනවා මොනවද කරනවද පිපිඤ්ඤා මට හිතනවා try කරලා බලන්න හැබැයි පිරිසුදු නැද්ද කියලා දන්නේ නැහැ බලමු අපි පල්ලයට එද්දි බලමු හරි අපි යන් එන උඩට දැන් යන්නේ අන්තිම ටික අපි ඔන්න දැන් උඩටම ආවා මම වීඩියෝ එක නවත්තන්න නැතුව උඩටම අරයි යන්න කොහොමද උඩ පේන්නේ කියලා ඇත්තටම මොකද කියන්න ඔයාලට බය හිතෙනවද නෑ ඇත්තටම අපි දෙන්නන බය හිතුන්නේ නෑ බොරු කියන්න ඕනේ නෑ පණ්ඩිත නිකන් ලොකු සීන් එකකට කියනවනේ මේ ලස්සන පට්ටම ලස්සනයි එහෙම අර කට්ටිය කියන තරම් බය හිතෙන්නේ හැබැයි රේනි සීසන් එක නම් හරිම ඩේන්ජරස් හරි ඔන්න මෙන්න මේ විදිහට තමයි හරියට ෆෝට් එකේ උඩ තියෙන්නේ මං කලින් කිව්වනේ මේක බලකොටුවක් කියලා. මේක ඉදි වෙලා තියෙන්නේ 9 වෙනි සියවසයි 14 වෙනි සියවසයි අතර කාලේ. එතකොට ඒක හදලා තියෙනවා කියලා කියන්නේ සෙවුනා රාජවංශ කාලේ. ඒත් එක්කම මේක ඉදි වෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මේ බලකොටුව පිහිටලා තියෙන්නේ නාසික් ඉඳන් ගුජරාට් වලට යන ගොණ්ඩාගාටි කියන වෙළඳ මාර්ගය ඇතුළත. අන්න ඒකයි මේක ඉදි වෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදියට ඔය බලකොටුව රාජවංශ කීපයක් අවුරුදු ගාණක් තිස්සේ පාලනයට ඇවිල්ලා 1818 බ්‍රිතාන්‍යය යටත් කරගන්නවා. ඔයගොල්ලන්ට අපි පෙන්වන්න ගියේ මේකේ සාමාන්‍යයෙන් Hindu අය කරන සින්දූර තියාගන්න එක ගැන. මේකේ තියෙන අවුවත් එක මේ ඔක්කොම වේලා එක අපිට පෙන්වන්න බෑ normally. මේගොල්ලෝ කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ ඉන්නේ හනුමන් දෙවියෝ. ඒකතන මේ ගාලා තියෙන සම්පූර්ණ සින්දූර ඒකෙන් එකක් අරගෙන මෙතෙන් තියාගෙන ආශිර්වාද ලබා ගන්නවා. ඒක තමයි අපි පෙන්වන්න ගියේ. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට තවචුට්ටක්. කලින් දකින්න නැති සමහර විට මේ තියෙන්නේ දැන් නම් හිඳලා තියෙන්නේ වතුර නැහැ මේ අර පොකුණු අපේ මං කල්ප ආපහු කියනවා මං සිංහරාජ අපේ සීගිරියත් එක මේක කම්පියා ගන්නවා නෙමේ මේ වතුර පොකුණු මේ වගේ මේකේ වතුර තියෙනවා එතකොට මෙන්න මේකේ වතුරක් තියෙනවා මේක සමහර විට මේගොල්ලෝ ඉස්සර නාන්න ගත් එකක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් වතුර බොන්න පාවිච්චි කරගත් එකක් වෙන්නත් පුළුවන් එහෙම තමයි තියෙන්නේ හරි ඒ වගේ තමයි තියෙන්නේ අපේ වෙලාවට ඔයාලා තේන ඇති ඉර වලාකුලක් ගාවමයි තියෙන්නේ හරි අපි දැන් ආව පොඩ්ඩක් ඇවිදගෙන මේ පැත්තටම අර උඩම් view point එකේ තියෙන අතන අර කොඩියක් එහෙම දාලා තියෙන්නේ මහදේවගේ දැන් අපි චුට්ටක් එද්දී අපිට මේ පැත්තට එද්දී හම්බුණා මේ වගේ point එකක් මේටි එතනත් මේ වගේ දිගටම මේවා තියෙනවා මේ ඔයගොල්ලෝ බලන්න මේ වගේ දිගටම පොකුණු වගේ ගලේම කප්පපු ඒවා තියෙනවා මම හිතන්නේ ඒක ස්වභාවිකව මේගොල්ලෝ මෙයා කරලා තියෙනවා වතුර රඳවා ගන්න මොකද මේක ඇත්තටම ආක්‍රමණ වලින් නිර්මාණයක් කියනවනේ එතකොට මේගොල්ලෝට පල්ලෙහාට බහින්න එහෙම බෑනේ දිගටම වතුර පාවිච්චි කරගන්න ඒක හින්දා මම හිතන්නේ මේ ගල කපලා තියෙන්නේ ඒවා සබයි කරගෙන මේගොල්ලෝ මේ බලකොටුවේ ඉන්න මම හිතන්නේ සමහරවිට වෙන පර්පස් එකකට ඉන්නත් පුළුවන් අපි පොඩි බ්‍රේක් එකක් ගන්න හදන්නේ. එහෙනම් මේක කාලා අපි යන්න තව චුට්ටක් ඉස්සරහට. That's why you never eat the vada. Ginger. Yeah, okay, try it. Eat? Yeah. Whoa. Last one. wow. මෙතන මේ හරියාර් ෆෝර්ට් එකේ උඩම් පොයින්ට් එක මෙතන මේ ෆ්ලෑග් එක තියෙන්නේ මේ මහරජා ශිවාජි රාජ මට නම නම් කියන්න තේරෙන්නේ ශිවාජි මහරජාගේ හරියට හරි ශිවාජි මහරජාගේ ෆේස් එක තමයි ඔතනින් තියෙන්නේ ඔයාලට තාටිය සූම් කරලා වෙනවද quality here ආයිති අන්න මේ තියෙන්නේ එයාගේ මූණ ඉතින් අන්න ඔක හරි එහෙනම් අපි ඒක දැන් ක්ලයිම්බ් කරන්නේ දැන් මොකද මට නිකන් සද්දයක් ඇහෙනවා වැස්සක අපරාධෙ මෙච්චර ඇවිල්ලා තෙමෙන්නේ එහෙනම් අපි දැන් යම් පල්ලෙහාට එහෙනම් පල්ලෙහාට ගිහලා හම්බෙමු බයින ගමන් චූට දෙයක් මතක් වුණා. ඕගොල්ලෝගේ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එක කොහෙද තියෙන්නේ?
අන්න ඒකත් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද අපි ප්‍රාර්ථනා කරනවා ඒ ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකට ඔයගොල්ලෝ ඉක්මනට යන්න පුළුවන් වෙන්න කියලා. ඒත් එකම තව චූටි දෙයක් මතක් කරනවා. ඔයාලා මේ ගමන යන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ ගමනට කීයක් විතර වියදම් වුණාද කියලා දැනගන්න කැමති නම් අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාන්න. එහෙම වුණොත් අපි ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕනකමක් තියන අය ඉන්නවා නම් අපි අනිවාර්යෙන්ම වෙනම වීඩියෝ එකක් ඒක කියන සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට අරන් එන්නම්. හෙලෝ ඔන්න දැන් ඔයගොල්ලෝ දැක්කා වගේ අපි හරි එයාර්පෝට් එකේ ඔක්කොම ටික බලලා දැන් තමයි මේ පහලට බැස්සේ. මෙන්න තියෙනවා මෙතන පඩිපෙළ. ඒක තමයි තව එකක් තියෙන්නේ. මෙතන තියෙන පඩිපෙළ මාර ආසාවෙන් හිටියේ. දැන් කොහොම හරි ඒ ආසාව. එහෙනම් අදට දැන් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඔයගොල්ලෝ අපේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා පල්ලෙහෙන් කමෙන්ට් එකකුත් දාන්න. අනිවාර්යෙන් ඔයාලට මොනවද හිතෙන්නේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපි දෙන්නා විශ් කරන ඔයගොල්ලන්ට ඔයාලගේ හිතේ තියෙන ආසම තැනට කවදා හරි අනිවාර්යෙන්ම යන්න ලැබෙන්න කියලා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අපි යමු කොහොමද? bye.